What do you call it? Order කරපු just ඇත්තටම රහයි. පොඩ්ඩක් ඉන්න ඩිෂ් එකේ නම් මතක නෑ. Oh shit. පොඩ්ඩක් ඉන්න. ඒක fake. Baseball bowling. So අද අපි බොරැල් Hey guys, welcome back to Food Seeker YouTube channel. I'm Kesh and I'll be your host for the day. So, අද අපි explore කරන්න යන cafe එක බොරැල්ල ඩඩ්ලි සේනානායක මාවතේ තියෙන cafe එකක්. මේක චුට්ටක් හැංගිලා වගේ තියෙන cafe එකක්. මේ cafe එකේ නම තමයි Ma Cafe and මේක Italian based cafe එකක්. හරි, අපි දැන් අසුලට ගිහලා බලමු. එන්න. So මම දැන් කැෆේ එක ඇතුලේ ඉන්නේ. මේ කැෆේ එකේ ෆිසිකල් මෙනු එකක් නැහැ. මෙතන ඒගොල්ලෝ බාර්කෝඩ් එක දීලා තියෙනවා. So අපිට තියෙන බාර්කෝඩ් එක ස්කෑන් කරලා ඔගේ ෆුඩ් ඕඩර් එක ප්ලේස් කරන්න. So මේ කැෆේ එක හැමදාම උදේ 8:00 ඉඳන් හවස 7 වෙනකම් ඕපන් කරලා තියෙනවා and on Sundays නැලගේ brunch menu එක සර්ව් කරනවා. ඒකට තමයි ඔයගොල්ලෝ ටේබල් එක රිසර්ව් කරලා ඉන්නේ. and මේ කැෆේ එකේ ambience එක ගැන කතා කරොත් කැෆේ ස්පේස් එක පොඩ්ඩක් පොඩි but මේකේ architecture එක and ambience wise එකත් හරිම ලස්සන feel එකක් තමයි තියෙන්නේ and ඔයාට ඔයාගේ me time එකට හරිය නැත්නම් ටිකක් රීඩ් කරන්න ඔයාට ඔයාගේ යාළුවෙක් එක්ක තමයි මේක spend කරන්න මේක ideal place එක. and මේකේ එළියේ ඔයගලන්ට parking space එකකුත් තියෙනවා. parking ප්‍රශ්නයක් නැහැ. right so මම අද order කරා menu එකෙන් all day breakfast section එකෙන් honey strawberry sunrise oats and golden morning waffles and then drinks හතරක් order කරා. butter coffee, blue latte, hot chocolate mocha and Vietnamese egg coffee. ඊට අමතරව main dishes වලින් අපි order කරා miso katsu chicken portion එකක් and අපි dessert වලට order කරා mud cake slice. So අපි දැන් place කරපු order එක ඇවිල්ලා තියෙන්නේ and මම ඉස්සෙල්ලාම try කරන්න යන්නේ miso katsu chicken කියන portion එක. So next අපි all day breakfast menu එකෙන් try කරන්න යන්නේ මේ golden morning waffles කියන dish එක. and next අපි දැන් try කරන්න යන්නේ honey strawberry sunrise oats කියන dish එක. මම normally healthy dishes වලට පොඩ්ඩක් කැමතියි. ඉතින් මට හිතුණා මේකත් පොඩ්ඩක් try කරලා බලන්න ඕන කියලා. So drinks
වලින් මම දැන් ෆස්ට්ම try කරන්න යන්නේ මේ වියට්නාමීස් එක් කොෆි කියන drink එක. මේක මෙයාලගේ authentic drink එකක්. and මේකට මේගොල්ලෝ include කරලා තිනවා yellow yolk එක, right? so මේක try කරලා බලන්න. and next drink එක මම try කරන්න යන්නේ blue latte. and third drink එක ඇවිල්ලා hot butter coffee. මේක try කරලා බලන්න. and finally අපි try කරනවා hot chocolate mocha. so මේක තමයි දැන් best part එක. මම්මගේ dessert එකට order කරලා තියෙන්නේ mud cake slice එකක්. taste කරලා බලන්න. right දැන් මමගේ meals අරගෙන ඉවරයි and මම ඔයාලත් එක්ක share කරන්න යන්නේ මගේ personal favorites මොනවද කියලා අද place කරපු order එකේ. so මම normally මගේ dishes පොඩ්ඩක් health side එකට බරේවට මම චුට්ටක් කැමති. ඒකින්ද මගේ personal favorite dish එක තමයි honey strawberry sunrise oats කියන dish එක. මම ඒකට කැමති because ඒකේ මම කැමති nuts මේ වර්ග ටික almonds එතකොට walnuts and ඒක fruits එක තිබ්බ dish එකක් ඉන්න ඒක තමයි මගේ favorite dish එක. and drinks වලින් ඇත්තටම මම 4ක් order කරා but ඒකේ මම දෙකකට කැමති. එකක් ඇවිල්ලා hot chocolate mocha එක කොහොමද මම chocolate mocha drink එකට කැමති and ඒගොල්ලෝගේ butter coffee එක. butter coffee එක ඇවිල්ලා පොඩ්ඩක් bitter taste එකක් එක්ක තියෙන මේ drink එක but මගේ taste එකට කැමති. and finally මම order කරේ dessert වලට mud chocolate cake slice එකක්. ඒක ගැන මම කියන්න දෙයක් නැහැ. ඇත්තටම bestම chocolate cake slice එකක්. and overall මම අද try කරපු dishes ඔක්කොම වගේ හොඳයි. tip එකක් දෙන්න ඕගොල්ලන්ට මෙහි ඇවිල්ලා menu එක දිහා බලුවාම පොඩි හිතන්නකෝ ඕගොල්ලන්ට කිසිම idea එකක් නැත්තම් මේගොල්ලන්ගේ cafe එකේ يعني මේගොල්ලන්ගේ cafe එකේ ඉන්න staff එකයාගෙන් ඔයාලට tips ගන්න පුළුවන්. ඒගොල්ලෝ කියන්නේ normally fast moving dishes මොනවද කියලා and ඔයාලට කොහොමද ඔයාගේ taste එකත් එක්ක what you call menu එක කොහොමද ඔයා order කරන්නේ කියන ඒ වගේ tips ඔයාලට ගන්නත් පුළුවන්. ඇත්තටම හරි හොඳ friendly staff එකක් තමයි ඉන්නේ. dishes වල තියෙන දේවල් හිතන් ඒගොල්ලෝ මොනවද කියලා අපිට. so අද අපේ episode එක මෙතන ඉවර වෙනවා. අද අපි ආවේ මා cafe එකට from Foodseeker YouTube channel. so ඔයගලන්ට තවත් මේ වගේ ලස්සන episodes බලන්න අපේ channel එක subscribe කරන්න and මම invite කරන ඔයගලන්ට මා cafe එකට ඇවිල්ලා අද මම try කරපු dishes වල try කරලා බලන්න ඒකේ experience එක ගන්න. තවත් අපි මේ වගේ episode එකකින් හම්බෙමු. bye